සුබ දවසක් හැමෝටම. මේක 2015 J style වගන්නාර එකක් 44S. ඉතින් මේ වීඩියෝ කරන්න හිතුවේ ඔයාලට මේ පේනවා ඇති මේ කොළ පාට idle stop එක. ඉතින් මේ idle stop එක මගේ වැඩ කරේ නැහැ. ඒ කියන්නේ වාහනේ නතර කරද්දී එන්ජින් එක ඕෆ් වෙලා ආයි ට්‍රැෆික් එකකදී වගේ මේ වාහනේ නතර කරාම ආයි එන්ජින් එක ඔටෝ ඕෆ් වෙලා එන්ජින් එක ආයි ඔටෝ ස්ටාර්ට් වෙන්න ඕනේ. මගේ එකේ ස්ටාර්ට් වෙන්නේ නැතුව එන්ජින් එකම නතර වෙනවා. එතකොට මම ආයි පුෂ් ස්ටාර්ට් එකෙන් පුෂ් බටන් එක ඔබලා ආයි එන්ජින් එක මේ ස්ටාර්ට් කරන්න ඕනේ. එතකොට ඒක මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. මම හැම නොයෙක් ගෑරේජ් ලංකාවේ ප්‍රධාන පෙළේ ගෑරේජ් වලට ගියා. එයාලා ඇත්තටම ඒ ලෙඩේ හොයාගන්න එන්ජින් රීප්ලේස් කරන්න ඕනේ කියලා කිව්වා, ගියර් බොක්ස් රීප්ලේස් කරන්න ඕනේ කියලා කිව්වා, සෙන්සර් ප්‍රශ්න ඇති කියලා කිව්වා, VVT ප්‍රශ්න ඇති කියලා කිව්වා, කෑම් සෙන්සර් වල ප්‍රශ්න ඇති කියලා කිව්වා. ඊට පස්සේ කෑම් ෂාෆ්ට් එක දාන්න ඕනේ කියලා කිව්වා. ඔය වගේ විවිධ දේවල් මේ ඇත්තටම කිව්වා. ඊට පස්සේ ඒවා කරන්න සාමාන්‍යයෙන් ලක්ෂ 2-3ක් යනවනේ. මම ඇත්තටම බය වුණා. ඊට පස්සේ මගේ යාළුවෙක් නිකමට කිව්වා මේ ඒත් ප්‍රධාන පෙළේ මේ ස්ටැෆර්ඩ් ආයතනයේ මැනේජර් කෙනෙක් ඕකේ සමහරට ඕල්නේටර් එකේ ප්‍රශ්නයක් ඇති පොඩ්ඩක් ඒක පොඩ්ඩක් චෙක් කරගන්න කියලා. ඇත්තටම මේකේ මේ idle stop එකේ ප්‍රශ්නේ තිබුණේ ඇත්තටම මේ ඕල්නේටර් එකේ. ඕල්නේටර් එක මේ හරියට වැඩ කරේ නැහැ. ඒ කියන්නේ මේ ඉතින් යම්කිසි අර වාහනේ ස්ටාර්ට් වෙන්නේ යම්කිසි බලයක් කියන ඒ බලේ හරියට ඇවිල්ලා නැතුව. ඉතින් මේ මාව ගොඩක් බය කරා ඔය විවිධ ලොකු කම්පැනි වලින් ගියාම මේක දාන්න ඕනේ, VVT දාන්න ඕනේ, එන්ජින් රීප්ලේස් කරන්න ඕනේ, එන්ජිම ගෙවිලා ඇත්තේ, එන්ජිම සජ්ජලා ඇත්තේ, එන්ජිමේ එක දේවල් කිව්වා. මට සෑහෙන්න වේදන් ගියා මේ ගෑරේජ් වලට ගිහිල්ලා. ඉතින් මේක ඇත්තටම මේ ලොකු දෙයක් නෙවෙයි. මේක පුංචි දෙයක්. මේ කලබල වෙන්න එපා ඔයාලා. මම ඇත්තටම ගොඩක් කලබල වුණ හින්දා තමයි මම මේ වීඩියෝ එක දාන්න හිතුවේ. ඒ කියන්නේ මම ලංකාවේ තියෙන මේ හැම මේ ප්‍රධාන පෙළේම මේ කම්පැනි වලට ගියා. ඔක්කොමලා කිව්වේ එක ආයතනකින් කියන කතාව නෙවෙයි ඊළඟ ආයතනකින් කියන්නේ. මේ ආයතනකින් කියන කතාව නෙවෙයි වෙන තැන් වලින් කියන්නේ. ඉතින් මම ඒකයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මේක ලොකු දෙයක් නෙවෙයි. ඕල්නේටර් එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ආවොත් එන්න ඕල්නේටර් එකේ ප්‍රශ්නේ හෝ මේ වයරින් එකේ තියෙන ප්‍රශ්නේ තමයි ආවොත් එන්නේ. ඉතින් ඒක දැනුවත් කරන්න